උදේ ඉඳන් චුරුචුරුවක් පටන් අරගෙන මේ හීන් වැස්ස කියලා කියන්නෙම හිතේ තියෙන මතක අවදි කරන්න කදිම අවස්ථාවක්. හීන් හිරිපොද වැස්ස දිහා බලාගෙන ඉද්දී මගේ හිත ඉගිල්ලිලා ගියේ අපේ මහ ගෙදරට. මයි කිරියම්ම හදලා දෙන ගස්ලබු මාළුවත් එක්කන් උණුවෙන්ම බත්තින් ගිත්තක් කන්න තිබ්බනම් කියලා මයි හිතමට කන් කෙඳිරි කෑවා. නාඩයිදින් මං උඹට මයි අම්මා කැකිරි ඇඹුල හදන තාලෙට ගස්ලබු ඇඹුලක් හදලා දෙන්න. හැබැයි කිරියම්මගේ අම්මගේ ආකාරයට නම් උන් ඕව හදනවා බොරු. අද මගේ විදියට හදමු කියලා මයි හිත මං ඔහොම සැනසුවා. ගස්ලබු කෑලිටක හිතේ ගානට කපාගෙන දැන් ඉතින් ලිපේ ගින්දර පතමට හදාගෙන මැටි බලඳක් තියලා තෙල් චුට්ටක් රත් වෙනකොට ලූණුයි සුදු ලූණුයි අමු මිරිස් පළු දෙක තුනකුයි රම්පේ කරපිංචයි තෙලට දාගන්න ඕනේ. කුරුඳු පොත්තක රහයි අබ ටිකක සුවඳයි මේ තෙම්පරාදුවට මුහුණාම ආයේ කතා දෙකක් නැහැ. තෙම්පරාදු වෙච්ච ලූණු ටික රන්වන් පාට වේගනේ එද්දී තෙල් එකටම මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු තෙලටම දාගෙන කපාගත්තු ගස්ලබු කෑලි ටික වළඳට දාලා පහුකිර හැමින් වක් කර ගන්න ඕනේ. හොඳට ගාගත්ත පොල් ගෙඩියක උකුම උකු ඉස්කිරි ටික වළඳට වක් කරලා ලිපේ ගින්දර අඩුවෙන් තියලා මදගින්නේ මේ මාළුව හතපවන්න ඕනේ. ඒ උකු කිරි ටික ගස්ලබු කෑලි ඇතුළට උරාගෙන හුටු ගාලා පැහෙනකොට රන්වන් පාටට කිරි උතුරනකොට අම්මෝ ඒකේ තියෙන පෙනුම කිරියම්මා කිව්වා වගේම ඉස්කිරි දාලා හතපෝපු ගස්ලබු ඇඹුලක් කියන්නේ ඉතින් දිව්‍ය භෝජනයක්ම තමයි. මගේ පරම්පරාවේ හුඟ දෙනෙක්ට මෙවනාකි කැමලු. ඒ වුණාට මයි රස සංස්කෘතියට නම් පෑහෙන්නෙම මේ වගේ කෑම. මේ වැස්සේ තනියම මෙහෙම උයන් කද්දි මයි හිතට දැනෙන්නෙම මය අම්මයි මයි කිරියම්මයි ගමින් මෙහෙට එක්කරන් ඇවිල්ලා වගේ. මයි හිතේ තිබ්බ රස ගැලපුමත් එක්කන් ගමේ තාලෙට රසම රස බත්තින් ගිත්තක් කන්නයි ඉතින් මම මේ ලෑස්තිය. ඉතින් ලෝකේ කොහෙ හිටියත් හිතේ පළපදියම් වුණ රස මතකයක් ඔයාගේ හිතේ මුල්ලකත් ඇති. ඔයා කැමති නම් ඒ ගැන මට කියන්න. ගිහින් එන්නම්. දිනෝ